ලෝක දේශපාලන පොරපිටියේ බලපුලුවන්කාරින්ගේ බලාරගලේ හින්දා විනාශ වෙච්ච රටවල් ලෝකයේ තියෙනවා. මේකට ගන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි ඇෆ්ගනිස්තානය. ඇමරිකාව කාලයක් තිස්සේ ඇෆ්ගනිස්තානය සහ ගල්ෆ් කලාපයේ සිදුවෙන සිදුවීම් දිහා අවධානයෙන් හිටියේ. ඉරානය, ඉරාකයේ සදාම් හුසේන්ගේ පාලනය, ලිබියාවේ ගඩාෆි පාලනය වගේම සිරියාවේ බෂාර් අල් අසාද්ගේ පාලනයත් ඇමරිකාවට හිසරදයක් වෙලා තිබුණා. විශේෂයෙන්ම ඉරානය වට කරන්න ඇමරිකාව අවුරුදු 60-70ක් තිස්සේ බලාගෙන හිටියා. 2001 සැප්තැම්බර් 11 දිනය මතක නම් එදා මුළු මහත් ලෝකයේම ත්‍රාස්තයෙන් කලඹපු දිනයක් වුණා. ලෝක ඉතිහාසයේ නූතන ආර්ථිකයට දැවැන්ත බලපෑමක් කරපු එදා ඇමරිකානු ඉතිහාසය තුළ එරටට එල්ල වුණ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයට මුහුණ දෙන්න ඇමරිකානුවන්ට එදා සිද්ධ වුණා. ප්‍රහාරය එල්ල වුණේ කාලයක් ලෝකයේ උසම ගොඩනැගිල්ල විදිහට තිබුණ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට. නිව්යෝර්ක්, පෙන්ටගන්, පෙන්සිල්වේනියා යන නගර ඉලක්ක කරගනිමින් එල්ල වුණ මෙම ප්‍රහාරයෙන් ඇමරිකානුවන් 3000කට අධික ප්‍රමාණයක් මිය ගියා. ඒ වෙනකොට ඇමරිකාව බලා පියාසර කරමින් තිබුණු ගුවන් යානා 4ක් පැහැරගත් අල් කයිඩා සංවිධානයේ සමාජිකයින් 19 දෙනෙක්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් එම ගුවන් යානා ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයටත් පෙන්ටගනයටත් පෙන්සිල්වේනියා වෙතත් එකින් එක කඩා වැටෙන්න සැලැස්සුවා. 90 දශකයේ මුල් අවදියේ ඇවිලී ගිය ගල්ෆ් කලාපයේ යුද උණුසුම මේ ප්‍රහාරයෙන් පස්සේ නැවතත් දළුලා වැඩෙන්න පටන් ගත්තා. මේ සිදුවීම අවස්ථාවක් කරගත්ත ඇමරිකාව තමන්ගේ යුදාවි සියල්ලම ගල්ෆ් කලාපයේ පැත්තට හැරෙව්වා. ඇමරිකාවේ මේ ආක්‍රමණයත් එක්ක ඇෆ්ගනිස්තානය පසුගිය දශක දෙක කාලේ ලෝකයේ වඩාත් අස්ථාවරම රාජ්‍යයන් කීපය අතරින් එකක් ලෙසයි පැවතුනේ. ඒත් ඇෆ්ගනිස්තානයේ ඉතිහාසයේ ගමන් මඟ ගත්තොත් එදා සමෘද්ධිමත් වර්තමානයක් කරා ගමන් කරමින් තිබුණ අවධියක් තිබුණා. ඒ 1933 ඉඳලා 1973 දක්වා පුරා දශක 4ක් එරට පාලනය කෙරුවේ ධර්මිෂ්ඨ මුස්ලිම් නායකයෙක්. ඒ තමයි මොහමඩ් සාහිර් ෂා රජ්ජුරුවෝ. ප්‍රංශයේ මොන්පිලියේ සරසවියෙන් බටහිර අධ්‍යාපනයක් ලබපු මොහමඩ් සාහිර් ෂා රජතුමා 1933 බලයට පත්වීමත් සමගම ඇෆ්ගනිස්තානයේ වඩාත් ස්ථාවර සාමකාමී රාජ්‍යයක් කරා ගෙන යාමට ඔහු සමත් වුණා. නවීන ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කරමින් වඩා ස්ථාවර නිදහස් රාජ්‍යයක් කරා රැගෙන යන්නට අවශ්‍ය පසුබිම සකස් කළා. රට තුළ කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා දැවැන්ත වැඩපිළිවෙලක් දියත් කළා. ඡන්ද අයිතිය, අධ්‍යාපනය, කම්කරු අයිතීන් සහ සිවිල් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහාත් එහි ගුණාත්මකභාවය ඉහළ තලයකට ගෙන යාම සඳහාත් තමන්ගේ දේශපාලන ප්‍රතිපත්තිය මෙහෙය වූ ෂා රජතුමා 60 දශකයේ අගභාගය වෙනකොට ලොව දියුණු රාජ්‍යයක් කරා ගෙන යාමට අවශ්‍ය පදනම එරට තුළ ස්ථාපිත කිරීමට කටයුතු කෙරුවා. මේ කාලේ සෝවියට් සමූහාණ්ඩුව ඇෆ්ගනිස්තානයේ ආර්ථික සහ දේශපාලන ක්‍රියාකාරකම්වල තදින්ම නියැලෙමින් හිටියේ. සෝවියට් සමූහාණ්ඩුවේ ආධාර උපකාර ඇතුව යම් ස්ථාවරත්වයක් කරා ඇෆ්ගනිස්තානයේ ගොඩනැගෙමින් තිබුණා. එම කලාපයේ ඇමරිකානු ආධිපත්‍යයට නතු කර ගැනීමට කිසිදු අවස්ථාවක් සෝවියට් සමූහාණ්ඩුව විසින් ලබා දුන්නේ නැහැ. ගල්ෆ් කලාපය තුළ සමාජවාදයේ පැතිරීම සහ ඇෆ්ගනිස්තානයේ සැලසුම් සහගත සංවර්ධනය තවදුරටත් බලාගෙන ඉන්න එක්සත් ජනපදයට ඇතුළු බටහිර බලවතුන්ට හැකි වුණේ නැහැ. 80 දශකයේ අගභාගය වෙනකොට සෝවියට් සමූහාණ්ඩුව සහ ඇමරිකා එක්සත් ජනපදයේ සීතල යුද්ධයේ ඉක්තෙක් බවට ඇෆ්ගනිස්තානය පත් වුණා. ඇමරිකාව, සෞදි අරාබිය සහ පාකිස්තානය සමග එක්ව අන්තවාදී මුස්ලිම් සංවිධානය ගොඩනැගීමට ආධාර අනුබල දුන්නා. ඔවුන් ආයුධ බලයෙන් සන්නද්ධ කරමින් සහ මිලිටරීකරණයට ලක් කරමින් පෝෂණය කෙරුවා. මේ අය නම් කෙරුණේ මුජාහිදීන් වරුන් කියලා. ඇමරිකාව විසින් මොවුන් යොදාගත්තේ සෝවියට් වරුන්ට එරෙහිව කටයුතු කරන්න. ඒත් සෝවියට් වරුන්ට විරුද්ධව මුජාහිදීන් වරුන් මෙහෙවන්න ඇමරිකාවට පුළුවන් වුණේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ගල්ෆ් කලාපය තුළ මුස්ලිම් අන්තවාදී මිලිටරි කණ්ඩායම් වගේම මිලිටරි නායකයින්ට හිස ඔසවන්න පටන් ගත්තා. තලේබාන් වරුන් ඔසාමා බින් ලාඩන් වැනි අන්තවාදීන්ගේ නැගී සිටීම ඉතා ශීඝ්‍රයෙන් සිද්ධ වුණේ මේ කාලේ. ඇෆ්ගනිස්තානයේ අන්තිවාදී තලේබාන් වරුන්ගේ දහණයට නතු වීමත් එක්ක අහිංසක ඇෆ්ගන් වැසියන්ට අපාගත දුක් විඳින්න සිද්ධ වුණා. වසර දහස් ගණනක ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය සංස්කෘතිය පිළිබඳව කිසිදු හැඟීමක් තැකීමක් ඔවුන්ට තිබුණේ නැහැ. වසර දහස් ගණනක් පැරණි බාමින් බුදුපිළිම පවා ඔවුන් කඩා බිඳ දැමුවා. ප්‍රජාතන්ත්‍රවාදය, කාන්තා අයිතිවාසිකම්, අධ්‍යාපන අයිතීන්, කම්කරු අයිතීන් ඇෆ්ගනිස්තාන භූමියේ අමුවේ ඝාතනය වුණා. ඇෆ්ගනිස්තාන වැසියන්ට තිබුණ එකම හීනය වුණේ නිදහසේ ජීවත් වීම විතරයි. මේ වෙනකොට ඇමරිකාවේ බිල් ක්ලින්ටන් පාලනය සුඩානයට සහ ඇෆ්ගනිස්තානයට බෝම්බ හෙලීමත් එක්ක එක්සත් ජනපදය විසින් නිර්මාණය කළ අන්තවාදීන් එක්සත් ජනපදයටම පාරා වලල්ලක් ලෙස නැගී සිටින්න ගත්තා.
ඇමරිකාව විසින් මිලිටරීකරණය කරපු අන්තවාදීන් අවසානයේ ඇමරිකාවම භීතිකාවක් බවට පත් වුණා. 2001 එක්සත් ජනපදයේ ප්‍රමුඛ බටහිර බලවතුන් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමත් එක්කම තලේබාන්වරුන්ගෙන් බැටකාපු ඇෆ්ගන් වැසියන් 21 වන සියවසේ ඛේදජනකම ජාතිය බවට පත් වුණා. මුළු ලෝකෙම ඉතා දරුණු ආර්ථික කඩාවැටීමකට ලක්වෙන්න මේ ආක්‍රමණය හේතු වුණා. පස්සේ නොයෙකුත් හේතුන් සහ චෝදනා එල්ල කරමින් ඉරාකය, ලිබියාව, සිරියාව වගේ රටවල් ආක්‍රමණය කරපු ඇමරිකාව ගල්ෆ් කලාපයම එකම ලේවිලක් බවට පත් කෙරුවා. IS වැනි දරුණු ත්‍රස්තවාදීන් සංවිධාන බිහිවීමට මේක මූලික හේතුවක් වුණා. කොහොම වුණත් අද වෙනකොට නැවතත් ස්ථාවර ආර්ථිකයක් කරා ඉතා සාර්ථක ගමනක් යන්න ඇෆ්ගන් වැසියන් සමත් වෙලා තියෙනවා.